හෙලෝ පුතා ගියාද පරිස්සමින් ගිහින් එන්න. හලෝ වෙල්කම් ගයිස් කොහොමද ඉතින් ඔයාලට ඉතින් අද ඔන්න ඔයාලත් එක්ක එකතු වුණා මම සෑහෙන කාලයකට පස්සේ මම ට්‍රැවල් විත් ජනියා ඉතින් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න ඉතින් අද අපේ ගමනාන්තය වෙන්නේ දොළුකන්ද ඉතින් අපි දැන් දොළුකන්දේ ටිකක් දුර යන පටන් ගන්න තැනට විතර ඇවිල්ලා තියෙන්නේ ඉතින් ගයිස් ඉස්සල්ලාම අපි කුරුණෑගලින් මඩගල්ල බස් එකේ ඇවිල්ලා එතනින් බස් එකෙන් බස්සන්න ගියාම දොළුකන්දරට පාරගාව බස්සන්න ගියාම බස්සනවා බෑලා එතන වීල් එකක රුපියල් 150ක් විතර දීලා එතන පල්ලෙහා තියෙනවා පන්සලක් ඒ පන්සලෙන් උඩට තමයි යන්න ඕනේ. ඉතින් අපි දැන් මෙන්න මෙතන මේ වාඩියක් තිබ්බා. ඒ වාඩියෙන් අපි ගෙනාවු කෑමයක් එහෙම තිබිලා ඒක කාගත්තා. කිසිම දෙයක් නැහැ. ඒක ඔක්කොම හස් කරා. මොකුත්ම නැහැ. මේකේ මේ ඉතින් ඔන්නම අද අපේ කතාව. ඉතින් අද මාත් එක්ක යාළුවෝ 4-5 දෙනෙක්ම ආවා. ඉතින් යන්න දෙන්නේ අපි අද පොඩ්ඩක් ක්ලයිමේට් එකත් පොඩ්ඩක් අද මේ දවස් ටිකේම පායලා අද වහින තත්ත්වයක් තමයි කිව්වේ. ඉතින් අද මාත් එක්ක ආව යාළුවෝ 5 දෙනෙක් ආවා. ඔක්කොම මාත් එක්ක 5යි. ඉතින් අද පොඩ්ඩක් වැස්සකටත් මුහුණ දෙන්න වෙන තත්ත්වයක් තමයි පෙන්눔 කරන්නේ. ඉතින් බලමු අපි කොහොම වෙයිද කියලා අද අපේ දවස. ඉන්නේ අද මාත් එක්ක ආව යාළුවෝ ටික මේ ටී-ෂර්ට් එක ගාන ඉන්නේ දිල්ෂාන් අද අලුත් සමාජිකයෙක් ඉන්නවා. හෂාන් ඉන්නවා දේශන් මල්ලි ඉන්නවා සුපුරුදු පරිදි වගේ මිත්‍රයා හිමාල් ඉන්නවා අද පොඩ්ඩක් මිනිහ හැක් වෙලා ඉන්නේ ලෙඩ වෙලා අද අමාරුයි දැන් කට්ටිය වෙන කාලයකට පස්සේ යන නිසා පොඩ්ඩක් හැක් වෙලා ඉන්නේ ඉතින් කට්ටිය කෝ බල්ලෙන් පොඩ්ඩක් පාර හොයාගන්න පොඩ්ඩක් අමාරු සීන් එක ඉතින් අපි බැලුවා අද පොඩ්ඩක් අපි නගිනකොට පොඩ්ඩක් පරක් වුණා ඉතින් කොහොමාරි අපි යන්න රතන්ට යන්න ඕනේ ඉතින් දැන් වෙලාව 5ට විතර ඇති. ඉතින් අපි දන්නේ අද අපේ ගමනාන්තේ කොහොම වෙයිද කියලා. ඉතින් තාම හරියට කියා ගන්න බෑ. ඉතින් අපි බලන්නේ පොඩ්ඩක් කාලෙට පස්සේ යන නිසා මේ පොඩ්ඩක් කට්ටිය පොඩ්ඩක් රෙස් කරනවා. ඉතින් මෙතන වටපිටාව ගැන කිව්වොත් එහෙම කෙලින්ම දැන් ඉන්නේ පොල්ලොත්තක් ගාව. ඔයාලට මේ මට අද ඇත්තටම පාර කියන්න බැරි වුණා පල්ලෙන් ඉඳන් එන විදිය. මොකද මේ ඇත්තටම අපිත් කලබලෙන් මේ කරේ. මම ඇත්තටම මේ vlog එක කරන්නේත් පට්ටම කලබලෙන්. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ පල්ලෙන් ඔයාලා එන කවුරු හරි ඉන්නවනම් අර මං පෙන්නෝගේ අර අපි කැම කාපු වාඩි ගාමින් කෙලින්ම ඇවිල්ලා දකුණට හැරලා එන්න. එතන එන තැන කලින් හම්බ වෙනවා ගයක්. එතන මාම කෙනෙක් ඉන්න එයාගෙන් පාර ආගන්න මේ මාම කියන විදියට එන්න. මොකද ගමේ මිනිස්සු දන්නවනේ ඉතින්. ඒ නිසා එහෙනම් ගයිස් අපිට උඩදී හම්බෙමු. රැඳිලා ඉන්න වීඩියෝත් එක්ක මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. අනිවාර්යෙන් බෙල් අයිකන් එක ඔබලා තියාගන්න. ඉතින් අර පල්ලෙහා මාමගේ විදියට එන්න මේ පාරේ තමයි යන්න ඕනේ. මෙතන පාරවල් 3ක් තියෙනවා. මේ තැඹිලි ගහ ගාමින් කෙලින්ම යන්න කියලා තමයි කිව්වේ. ඉතින් අපි ඒක තමයි ෆලෝ කරන්න හිතාගෙන ඉන්නේ. කොහොම වෙයිද දන්නේ. ඉතින් ඔයාලට වීඩියෝ එක අතරමැදදී අපි කියන්නම් පාර වැරදුනොත් එහෙම. ඉතින් ඒ නිසා වීඩියෝ එකේම රැඳිලා ඉන්න. ඉතින් දැන් මෙතන විනාඩි 5-10ක් ඉඳලා පොඩි රෙස්ට් එකක් කරන්න අපි ආය යනවා. මල්ලිගේ මූණ පොඩ්ඩක් හැක් වෙනා වගේ ආයි. හවුලන්නේ පොර බෑන්ඩේජ් එකක් එහෙම යට ගහගෙන ඉන්නේ. ඔව් අපි අද හසානය මං කැමති උගේ අද මූණ පෙන්නන්න මොකද මිනිහා එන්න වෙට්ටු දදා ඉඳලා අද එන්න කාලයකට පස්සේ ආවා. පොඩ්ඩක් කියන්න බලන්න අද වගේ පීරින් එක. හරිම අමාරුයි කාලෙකින්. හරිම අමාරුයි කාලෙකින්. ඉතින් guys ඔයාලට එහෙම දන්නේ නෝ පෙන්නන්න මෙන්න මෙතන තමයි අපි අද ගමනාන්තය. ඉතින් අපි කොහොමද රැවෙන්න කලින් යා ගන්න ඕනේ. දැන් මෙතන චූටි වෙලාවක් ඉඳලා මන්ට යන්න ඕනේ. ඉතින් මම අර කිව්වා වගේ ආයි මම පෙන්නන්නම්. අපි ආයෙ ඉන්න මේ පාරේ. මෙන්න මෙතෙන් ආයෙ මේ දිගට ඇවිල්ලා මෙන්න මේ පැත්තට එක පාරක් තියෙනවා.
මේ පැත්තට එක පාරක් තියෙනවා. මෙන්න මේ පැත්තට එක පාරක් තියෙනවා. ඉතින් පල්ලෙහාපු මාමා අපිට කිව්වේ මෙන්න මේ පාර වෙන්න ඕනේ. ඉතින් අපි මේකේ තමයි දැන් යන්න හිතන්නේ. බලමු අපි කොහොම වෙයිද කියලා. නෝබයි කට්ටිය ඉස්සරහින් යනවා. මම තමයි අද පස්සෙන් යන්නේ. අද ඇත්තටම හරිම මහන්සි මේ මොකද කිව්වොත් මම මේ සෑහෙන කාලයකට පස්සේ යන්නේ. යන්න උදේම නැහැ වැඩත් එක්ක. ඉතින් එහෙම තමයි. ඉතින් මට ඔයාලට කියන්න උනේ මේ ඉතින් ඇත්තටම ඔයාලා දුරුකන් දෙනවා නම් පොඩ්ඩක් වේලාසන එන්න. අපි වගේ මේ රෑබෝ වෙලා ගමන පටන් ගන්න තියාගන්න එපා. මොකද කලුර වටනොත් ඇත්තටම පාරවල් හොයාගන්න පොඩ්ඩක් අමාරුයි. ඉතින් ඔයාලට එනවා වේලාසන වෙන්න. අනිත් විශේෂ දේ තමයි මේ ඔයාලා කුරුණෑගල ටවුන් එකකින් ගන්න ඕනි බඩු ටික ඔක්කොම ගන්න ඔයාලට අවශ්‍ය වෙන හැමදේම. එතන අර අපි ආපු තැන පොඩි පල්ලයක් කඩයක් තියෙනවා. නමුත් ඔයාලා කුරුණෑගල ටවුන් එකේ ඉතින් හැමදේම වගේ අරන් ඉන්න. එනවා ඔයාලට සතුන්ගේ ශබ්ද. මේ දින්නේ මෙතනට පේන වටපිට. ඒ හිමල් එන වීඩියෝ එකක් දාගෙන ඉන්නේ. හරිය දෙන්න. ඒක තියාගෙන ඉන්න බා. ඔන්න අපේ කට්ටිය මේ පවර් බැංක් තියනනේ. තාක් කරලා බලන්න කොට. අත මහන්සි. වයිපොත්තේ පාමුල වගේ අපි දැන් ඉන්නේ. පැහැදිලි පාරක් තියෙනවා. කැලේ පැත්තේ ඉඳන් ආවම යන්න. මේ විදිහට පාරක් තියෙනවා යන්න. අපි ඒක දිගේ තමයි යන්නේ. ඉතින් යා යමු ඉතින්. අද ඇත්තම කිව්වොත් මමයි හිමාලයේම අපි යන්නේ ඉන්නම කාලයකට පස්සේ ඉඳලා හරිම මහන්සි. ඒ වගේම මේ අතන අපි නේ බා ඔව් මට අර මේක තෙල්ලක් ගිහින් දා ඔඩන් පෙන්සල මට පොඩි අවුලක් නෑ හැබැයි අද ඒ අපි අන්තිමට ගියේ ඩෙවිලිස් ටයාගේස් වල මේ පයින් ගියේ ඔහි ඉඳලා ඇත්තට මේ vlog එක දෙන්න බැරුණා. මේ ඇත්තටම vlog එකක් කරගන්න තත්ත්වයක ඉඳන් හිටියේ නැති නිසා මේ ඉතින් කලුරලා අදින්නේ වලට ඔයාලට හරියට වීඩියෝ එක පෙන්වන්න විදියකුත් නැහැ. මම චුට්ටකට මෙතන නවතින්න වීඩියෝත් එක්ක ඔයාලා ඉන්න. ඔන්න අපේ ගමනාන්තයේ කෙළවර දක්වා අපි ඇවිල්ලා තියෙනවා. ඉතින් ඉතින් යනවා මෙන්න වගේ කැලෑ පාරකින් මෙන්න වගේ view point එකක් අපිට පේනවා. හරියටම මෙන්න මෙතන. ඉතින් කියා ගන්න බෑ වචන නැහැ. එතරම් අපි අද පට්ටම අමාරුවෙන් නැග්ගේ. ඉතින් මේ වගේ view එකක් දැක්කාම ඒ නවුලම් පාරත් එක්ක ඒ ෆීලින් එකට එතරම් වචන නැහැ ඉතින් කියන්න. ඉතින් අපි යන් ඕම ඉස්සරහට මෙතන ටිකක් වෙලා ඉඳලා අපි ටෙන්ට් එක ගහන්න හිතන් ඉන්නේ ටිකක් උඩ පටියක් යනවා. ඉතින් අපි උදේට දැන් තනිකර පිස්සුවක් වෙයි කියලා හිතනවා. දැන් බලමු අපි ගිහලා දැන් ටෙන්ට් එක සෙටප් කරගන්න ඕනේ. ගිනි මැලයක් ගහගන්න ලයින් කරගන්න ඕනේ. ඉතින් ඒ වැඩ ටික ඔක්කොම තියෙනවා. හලෝ ගයිස් ඉතින් ඔන්න අපි දොළුගන්දේ මුදුන්ටම ඇවිල්ලා අර එතන තියෙනවා ගල්බෙනයක්. ඉතින් එතන තමයි අද අපි ටෙන්ට් එක සෙටප් කරේ. කළුවරයි පෙන්වන්න විදියක් නැහැ මොකුත්. ඉතින් අපි දැන් තමයි දැන් වෙලාව කීයද මචං? 6:49. 6:49 ඉතින් 4ට තමයි අපි කන්ද නැගලා ඉවර කරේ. ඉතින් උදේට තමයි ඔයාලට ගොඩක් ෆුටේජස් පෙන්වන්න පුළුවන්. ඉතින් අපි දැන් තේ එකක් බොන්න ඕනි, යන්න ඕනි. අපි මොනවද බා හදන්නේ නූඩ්ල්ස්ද? නූඩ්ල්ස් හරි පාන් ඔය දෙකෙන් එකක් තමයි අපි අද මේව කරගන්න. ඉතින් මෙතන මුකුත් පෙන්වන්න දෙයක් නැහැ. දැන් මේ එතන පට්ට කළුවරයි ටෙන්ට් එකේ මෙන්න මෙතන ගහලා තියෙන්නේ.
ඉතින් ඔන්න ඔය තත්ත්වේ. මන් ඉදි ඉතින් guys ඔන්න දැන් අපි තේ එකක් ගෙන් බීලා දැන් පොඩි චටක් දානවා. මෙන්න මෙතන ඉඳගෙන ඉන්න තැනක් තියෙනවා පොඩක් පෙන්වන්න මචං. ඉන්න මේ විදිහට අපි පොඩි ඉටිමෙටි ගැල්ලක් දාන මේ බෙරේ ඇතුලේ පොඩි තැනක් තියෙනවා. දැන් ඉඳගෙන ඉන්නවා. ටෝච් එක ගහලා පොඩක් පෙන්වන්න. මන් දන්නේ පෙනී ගිර ඩෝච් පේනවද? ඉතින් මෙතන තියෙන පොඩි ප්‍රශ්නයක් තමයි මෙතන කවුරු හරි ආවොත් එහෙම පොඩ්ඩක් ඇලර්ට් එකේ ඉන්නවා ඔයාලා කියන කැම් පිළිමද මීයෝ ඉන්නවා පොඩ්ඩක් අධික ලෙස. රැකපැනපු මියෝයි තනිකර මීයෝන්ගෙන් පොඩ්ඩක් බාධා වැඩි මෙතන. ඉතින් මේ සතුනි ආ මේ හසාන් මේ සිරියස සිරියස් ඉතින් මෙන්න මෙතන මේ වගේ තත්ත්වයක් තියෙනවා. ඉතින් මේ අවුලක් නැහැ. ඉතින් කවුරු හරි ඇවිල්ලා මේ එයාලගේ මේ මොකක් හරි මේ නමක් ගහලා යන්න පොඩි උමනාවක් තියෙන පොඩි ඉත්තෑවෙන්නේ නෑ බං. දැන් අපරාධ අපිට නෑ බං මේ මිත්තය අපිට නම් ඇත්ත මේ වගේ ඉත්තෑව නෑ. ඉතින් මෙතනට එන කට්ටිය මේ ඒ කට්ටකම තලිනා නෑ ඉමාන්චි සානු සින්දු ඉතින් මේ තුන් දෙනෙක් මතන මේ නම් මෙහෙම කොටලා යාර තියෙනවා. කියන්න දෙන්නේ 2024 අද ඉඳන් එන 6 මේක ලියන්න එපා බං සිරවරණ එපා අනිවාර්යයෙන් තාම ඉතින් මේක ලියන්න ඉඩ නෑ ඔයා මේ කිව්වේ ඔන්න ඔය තත්ත්වේ. දැන් අපි අපේ නූඩ්ල්ස් එක හදා ගන්න ඕනි. ඒකක් බෙව්වා. ඉඟුරු බිස්කට් එකක් කාලා දැන් පොඩ්ඩක් දුම වැඩි හේසියක් තියෙනවා ඔයාලා ලිපි පුලන්න එළිය හදා. එළිය හදන්න ඔව් එළිය හදන්න ගෑස් ගේන අය අවුලන්නේ අපිට මේ ගෑස් එක පොඩ්ඩක් අපි ගෑස් ලිපගෙනාව ටින් එකක් ගන්න පොඩ්ඩක් ප්‍රමාද වෙච්ච නිසා වැඩේ අතහැරියා. ටින් එකක් තිබ්බා ටින් එක හරියන්නේ නැහැ ගෑස් එක පොඩි කේසියක් කරලා තින්නේ අනේ එහෙම පොඩි ප්‍රශ්නයක් කළා අපි මේ වැඩේ පොඩ්ඩක් අතහැරියා. ඉතින් ඇත්තම ගොත් අද අර vlog එකේ මම මුලදී කිව්වා වගේ වහින්න වැහි කලුවර එහෙම ගියා. ඉතින් අපේ දවස් අත්තරම අද හොඳයි. පොඩ්ඩක් වැහැලා අපි පිළිගත්තා ඉතින් මේ තව දෙයක් කියන්න උනි මේක ඇවිල්ලා මගේ මාර ලකී ටෙන්ට් එකක්. මොකද මේක අරන් යන කිසිම තැනක මට ඇත්තටම කිසිම දෙයක් එහෙම අවුලක් වුණේ නැහැ. මේක අතහැරලා මචං වෙන එකක් අරන් ගියොත් එහෙම ඔය එකපාරක් මොකක් හරි සීන් එකක් වෙනවා. දුවාරෙන් වැස්සෙන් හරි චොර වෙනවා. මේ ටෙන්ට් එක තමයි හදවතේ ටෙන්ට් එක. අනිවාර්යෙන්. දැන් අවුරුදු 4ක් මාත් එක්ක මේ ටෙන්ට් එක. ඔව්. දැන් බොමු කියන්නද නෝ ඉතින් ඔන්න ඔයයි තත්ත්වේ. ඉතින් අපි අපේ කෑම එක ලෑස්ති කරගන්න ඕනේ. අද අපේ නූඩ්ල්ස් එකක් රැට අපි හදාගන්න කියලා හිතන් ඉන්නේ. ඉතින් අපේ හිමාල් සහෝදරයා තමයි ඒක arrange කරන්නේ. හිමාල් channel එකේ බලන්න පුළුවන්. ජෙප්පිත් හිමාල් channel එකේ. මම මේ YouTube අද කරන්නේ නැහැ හසන් අද පොඩ්ඩක් හැංගිලා ඉන්නේ. යා පොඩ්ඩක් මුණ පෙන්නන්නේ නැහැ. මොකක් හරි හොර වැඩක් තියෙනවා යාගේ කාටද කියලා. guys කැම්පින් අද කියන්නේ මට ඇත්තට වෙන්න ඕන නම් මේ ඔක්කොම එකේ කැම්පින්. වෙනද යන්නේ ජනතුමා විතරයි. හරිද? බ්‍රා කතාව කරන්න දෙන්නේ නැහැ මම කතා අපි බලා ඉන්නේ. හරිද? උනාට අපි යන්න ඕන ඉස්සාව ඉන්න බා. ඔව්. ඉස්සාව කියන්නේ අල්ට්‍රා ප්‍රෝ මැක්ස් ඉස්සාව ඉන්නවා මචං. කැම්පින් අපි ජනියගේ මම. එහෙනම් අපි යනවා. හරි මේ පාර මචං පොඩි හේතුවක් හින්දා බ්‍රෝ ඔක්කොම කියනවා සෙට් වෙන්න ඕන කරලා තිබ්බා. හරි. ඔය ඉවරන්න ඕනේ නැහැ නේ බල දැනගත්තා නැති. ඒක තමයි අද එන්ජොය කරන්න ආවේ මචං මම හරිම මාරු මම ලෙඩලා ඉන්නේ උඹලා වෙන්නන්නේ නැද ඉන්නේ උඹ වෙන්නන්න ගිහින් ඒත් මම කැම්පින් හයික් එක ආවා දාවනි වලින් ආවා අද මම දුරුකන්දට ආවා අන්න ඒ කියන්නේ හාඩ්ම හයික් එක මචං දුරුකන්ද කියන්නේ මම ආවා උඹලා නිසා කියන්නත් බෑ මන් නිසා කියන්නත් බෑ ඒක මම ඉතින් කියන්න ආවේ හරිද වෙන එක නෑ යන්නේ නෑකෝ වෙන කවුරුත් යන්නේ නැහැ නේද? එහෙනම් මම බලන්න ආවේ. අනිවාර්යෙන් දැන් එන්ජොයි කරමුද?
Hello guys, ඔන්න ඉතින් අපි කාලා බීලා දැන් නිදා ගන්න කියලා හදන්නේ. බලන්න ජීවිතය යනවා. දැන් වෙලාව කීයද? 10යි කාලයි වෙලාව. ඉතින් අපි නිදා ගන්න ඊළඟ අපි එනම් උදේට සන්රයිස් එකකින් ඇහැරමු. Hello guys, good morning ඉතින් ඔයාලට. ඉතින් තියන් අද පොඩ්ඩක් ඔගේ විස්තර බලන්න උදේ පාන්දර. ඉර මාමා කතා කරනවා. ඔයාලට පේනවද? ඈතින් මේ වීඩියෝ එකක් පේනවාද? ඩිලීට් වෙනවා වගේ. මාරම් වයිබ් එකක් තියෙන්නේ. මීදුම් පොඩ්ඩක් අද වැඩි. වැහිබර කාලගුණයකුත් තියෙනවා. ඒ තිරමාවා උදේ මාලෝකය දෙනවා මුළු පැත්තටම. ඉන්න මම ඔයාලට පෙන්නන්න මම අනිත් පැත්තට හරවලා. guys මම ඔයාලට ඉවනේ මම ටෙන්ට් එක සෙටප් කරපු තැන පෙන්නන්නම් කි. ඉතින් ඒක දැන් යනවා අපි ටෙන්ට් එක සෙටප් කරපු දාන්න. ඉතින් ඉන්නවාගේ මේ ඇතුලේ වෙනේ තමයි අපි ගෙවුවේ. මේකයි ඉතින් එනකොට පොඩ පරිස්සම් වෙන්න අනිත් හෙලක් තියෙන්නේ. මේ බෙනේ තමයි අපි ටෙන්ට් එක ගිහුවේ. බෙනේ නෙමෙයි සෝරි. ගල්ලේ නෑ ඇතුලේ. ගල් ගුහාවක් වගේ ඉතින් ඉතින් තමයි අපි ටෙන්ට් එක ගිහුවේ. ඉන්නවා පෙන්නනවා. ඉතින් මේ තියෙන්නේ මෙතන තමයි අපි ටෙන්ට් එක ගිහුවේ. ඉතින් මෙන්න මේ විදිහේ වයිබ් එකක් තමයි තියෙන්නේ. හෂාන් නිදි. මේකයි දොළුකන්දේ කැම්පින් එකේ අපි ටෙන්ට් එක සෙටප් කරපුත් තැන. මොකද මේ මෙන්න මෙතන තමයි අපි අපේ මුල්ලස් ටික තේ ටිකේම හදාගත්තේ. ඉතින් මොනවද? ඉතින් මේ මම අර කලින් කිව්වා වගේ අපි ටිකක් මෙතන එන්න රෑ වුණා. ඉතින් ටිකක් අපි මෙතන එන්න රෑ වුණා කියන්නේ මම ඔයාලට වෙලාව කියන්නේදී 6:00 6:45 විතර වුණා. ඉතින් මම අර එතන එළිය ගහන්න නැති වෙන්න හේතුව ඇවිල්ලා එකක් මේ උලන් පොඩ්ඩක් තත්ත්ව නිසා මේ මගේ ටෙන්ට් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඊට පස්සේ මම මෙන්න මෙතන මේ ගල් ගුහාවේ ගැහුවේ ගොඩක්ම උලංගටත් කවර් වෙනවා. ඒ වගේම මේ අපිට ගෑස් ගේන්න බැරි හින්දා මේ මෙතන මේ කලින් කවුරුහරි ඇවිල්ලා හිටපු වට්ටියක් තියලා තිබ්බ මේ ලිප ගානට කියන්නේ අලු අනම්මනම් ඒක ඔක්කොම තිබ්බා. ඉතින් මං හිතුවා මෙතන ගැවුවොත් ලේසියි කියලා. මොකද මං ඔල්රෙඩි මං එද්දි වෙන්නෝ වීඩියෝ එකේ වැහි අඳුරක් තියෙනවා කියලා. ඒ අන්න ඒකත් හේතු කරගෙන තමයි මම මෙන්න ගල් ගුහාවේ ගැවුවේ. ඉතින් ගල් ගුහාවේ තියෙන එකම එක ප්‍රශ්නයක් තියෙනවා. මෙතන මේ කැම්පින් මෙහෙම දාලා වලට මේ මෙතනින් යන්න බෑ. වල ෆොටෝ එකක් ගහන්න අවුරු එකෙක්ව දීලා යනවා හවස් වෙලාව. උදේ නම් අවුලන්නේ නැහැ. මොකද මේ මීයෝ හිටිය හම්බාන්න. ඉතින් මේ හෂානයා මේ ටික රෑට මීයෝ එලෙවල තමයි හිටියේ මේ ඒ සීන් එක නිසා. දැන් ගොල්ලන් ඉදි. මීයෝ හිටියා සාමාන්‍යයෙන් 10කට වැඩි හිටියා.
ඉතින් ඔයාලට වෙනවද දන්නේ මෙන්න මෙතන තත්ත්වේ කට්ටිය ෆොටෝ ගන්න හදනවා දෙපාන්දර මේ මතක් පීත් දේජන් මල්ලි බලාගෙන ඉන්න ඉතින් බෝ පේනවා ඔබ කියලා නම් අඳුරන්න බෑ හොඳේ දැන් දිනේ වෙන්නගේ වයිබ් එක ඒ නේද බං එක්ක තව පොඩ්ඩක් සෙට් එක ෆොටෝ ගන්න පටන් අරන් හෂානුත් අවදි වුණා. ජන් good morning. ඉතින් දැන් ටිකක් වෙලා අපි නැගිටලා ඉතින් මේ සන්රයිස් එකත් බලලා ෆොටෝස් ටිකක් කැප්චර් කරා. ඉතින් මම ඔයාලට පෙන්නන්න. එතන වයිබ් එක. ඒවානේ යයින් යනවා. සාමාන්‍යයෙන් ලොකු පාටයක් තියෙනවා. දාලා අපි ආ මහන්සියෙන් කලින් ටිකක් මෙතන වැඩි කරගන්න. ඉතින් මෙන්න මෙතන ඉඳන් අපි ෆොටෝ එකක් දැන් කැප්චර් ගන්නවා දැන් මෙතන ඉඳන් ඔයාලා දැකලා ඇති මෙතන ගොඩක් කැප්චර් කරලා තියෙන ෆොටෝ එක. ඉතින් අපි දැන් ඒක ගන්න try කරනවා අපේ ටෙන්ට් එක ගන්න ඉන්න අතන අර ගල්ගුවා වෙත. ඔයාලට පෙන්නුවේ. ඒක ඉතින් අතන ඉතින් ඒතර මාල් ලස්සනයි. ඉතින් අර මේ පල්ලෙන් පේන්නේ අපි අර මේ හරින් පේන්නේ අපි ආපු පාර. දෙකෙන්ම හපයි. අපි ආවේ ගමවේදී. ඉතින් එහෙම තමයි. දැන් ලෑස්තින් අපි තේ එකක් බොන්න තේ එකක් බීලා අපි අද උදේ අපේ බ්‍රෙක්ෆාස්ට් එක රෙඩි කරගන්න ඕනේ. ඉතින් ඔයාලට කාලේ ඉන්න ඕනේ. ඉන්න මේ ගල් පොත්ත මෙතන තමයි පොඩ්ඩක් ලයිට් සෙට් වෙන තැනකද සෙට් උනේ. මෙන්න මෙතන ඉතින් මෙතන ගොඩක් ෆොටෝස් කැප්චර් කරා. ඉතින් එහෙම තමයි. ඉතින් කියන්න තියෙන්නේ අර දැන් අද වෙනස්ම එක්ස්පීරියන්ස් එක සෙට් වුණා. මොකද මේ වෙන කාලෙකින් මට මේ මිස්ටැක් එක්ක ෆොටෝස් ටිකක් කැප්චර් කරගන්න පුළුවන්. ඒ වගේම මම ආසයි ගොඩක් මේ ෂැඩෝස් ෆොටෝස් ගන්න. ඉතින් මට ඒ වයිබ් එක ගන්න සෙට් වුණා මෙතන. ඉතින් අතන මේ ලොකේෂන් එකේ මේ ලයිටින් එහෙම සාමාන්‍යයෙන් ඇත්තටම මේ සෙට් වෙනවා ගන්න ෆොටෝස් කැප්චර් ගන්න ඒ ටයිම් එකට. ඉතින් ලයිට් බැලන්ස් අනම්මනම් ඔක්කොම මෙතන සෙට් වෙනවා. ඒ කියන්නේ ගන්නට මම කියන්නේ ෆොටෝ එකට ෆ්‍රේම් එකත් එක්කම ගන්න සෙට් කරලා ගත්තා නම් හොඳ ෆොටෝස් ටිකක් කැප්චර් ගන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් ඉතින් මෙතන මේ ඔයාලා මේ දරේම ඔයාලා හොයාගන්නවා නම් සාමාන්‍ය පල්ලෙහාට ගිහිල්ලා ටිකක් හොයාගන්න පුළුවන් කැලේ පොඩ්ඩක් ඇවිදලා රෑ වගේ නම් යන්න එපා මේ කැලෑ කුට්ටියට. මොකද මේ හොයාගන්න බැරිනව සමහරවල් පාරවල්. එහෙම තමයි මෙතන විශේෂයි. ඔයාලට පේනවා ඇති මම තව එකක් පෙන්වන්නම් ඔයාලට. මෙතන මේ හරි ඈතින් පේනවනේ තව හන්දා. එතනත් මාරම ලස්සනයි උදේට. මාරම view එකක් තිබ්බේ මේ පැත්තට. ඉතින් ඇත්තටම quality මේ දොළු කන්දෙම එක කොටසක් තමයි එතන තියෙන්නේ. ඉතින් පල්ලෙන් තියෙනවා පොල් වතු ඔය ටික තමයි තියෙන්නේ වටේට. ඇත්තටම අන්න පල්ලෙහා පොඩි වැවක් වගේ ස්පේස් එකක් තියෙනවා. චූටි මේ වැවක් වගේ චූටි තැන. ඉතින් මාරම ලස්සනයි. යමුතු වයිබ් එක. ඔගේ මට අන්න එතන පොඩි තැනක් තියෙනවා ඔයාලට. මට එතන විස්තර කරන්න දැක්කම මම ඇත්තට මොකක්ද කියලා දන්නේ නැහැ. ඒ නිසා. ඉතින් ඔන්නෝකයි දොළු කන්දේ අද විදිය. ඉතින් අපි සෑහෙන ටිකක් කරා. හොඳ ෆොටෝස් ටිකක් කැප්චර් කරගන්න පුළුවන් වුණා අපිට. අසන්නේනි පොඩ්ඩක් පරක් වෙලා නැගිට්ටයද. එයා ඊයේ මීයෝ එළවන මෙහෙම මොක හිටියේ මහරෑ.
ඉතින් guys ඔන්න දැන් අපි මේ ඒක තමයි මම දුන්නේ බලන්න. ඉතින් guys ඔන්න දැන් අපි අපේ breakfast එක ready කරගත්තා. ඉතින් අද අපි ජෑම් වල පාන් තියෙනවා පාන්ක ජෑම් මේ වගේම තියෙනවා කොමඩු. වගේම චූටි සන්කුයික් එකක් තියෙනවා. ඉතින් ඒක තමයි. අන්න නෙමෙයි ජනිත් බීලා හොරේ. ඔව්. එක්කෙනා ගාන ගෙනවා. ඉතින් මේ අඩෝ ඇයි ඉතින් මෙන්න මෙතන තමයි අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න උදේ කෑම් වේල. යන්නයි තාත්තේ. ඉතින් අපි අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගමු එන්න. මේ නැත්නම් මාලින්න අපි මගින් ආව අද දවසේ යාගේ ෆීලින් එක කොහොමද කියලා. පාන් කැල්ලක් කකා ඉන්න කොල්ල. කැල්ලක් කෑවා කොමුඩු කෑවා. අද මට කියපන් අද දැන් අපි අපේ දැන් ඊට පස්සේ පස්සර ඊට පස්සේ අපි එක එක ලොකේෂන් වල ගියානේ. උඹට මේ ලොකේෂන් එකේ උඹට දැනෙච්ච හැඟීම කියපන්. view එක ගැන ඊට පස්සේ කට්ටිය දැනගන්න කියපන්. මෙතන view එක පට්ට. හරිද? ඒ කියන්නේ කැම්පින් කරලා තියෙන තැන් වලට ඒ කියන්නේ හැමතැනම හොඳයි. ඔන්න මේක පොඩි විශේෂත්වයක් තියෙන මොකද අර කැලේ පාරත් එක එද්දි මෙතන නිකන් අර vibe එක. ඔව්. ඒ vibe එකත් එහෙම හොඳට බලන්න පුළුවන්. අන්න හරි. ඒකත් එහෙමයි අනිත් එක. ඒ හින්දා පොඩ්ඩක් එතන මට සැටිස්ෆයි මෙතන 360 view point එක. වීඩියෝස් වලට එහෙම හොඳයි වීඩියෝස් වලට ෆොටෝස් වලට. උඹට දැනෙච්ච දේ මොකද තේ පාන්දර? උදේ පාන්දර මේ හීතල නෑ. හීතල නෑ ඉඳා අවුලක් නෑ. උදේම නැගිටින්න පුළුවන්. උදේ විවේක හොඳයි. උදේ සන්රයිස් එකක් බැලුවා. අවුලක් නෑ. අර පැත්තෙන් තමයි සන්රයිස් එක තිබ්බේ. එතන මේ පොර වලාකුළු ගතියකුත් තිබ්බ හැබැයි ඒ කියන්නේ ඇතුලෙන් මිස්ටි ගතියක් තිබ්බේ ගොඩන්නේ. අවුලක් නෑ. ඒකත් හොඳයි කියලා දුන්නා නේද මෙතන ගල් තියෙන. ඔව්. එතන මේ විදියත් එක්ක මෙතන මේ ගල් පිටලා තියෙන විදිය මාර ලස්සනයි. ඔන්න දැත්තේ යන් මල් අර පැත්තට පොඩ ගිහලා අපි දැන් යනවා මෙන්න මෙතන ඉස්සර. ඉතින් guys මෙන්න මේ චුට්ටක් මේ පැත්තරාම මම අර වල උදේ වෙන්නේ මෙන්න මේ දොළු කන්දේ මර තව කෑල්ලක් තියෙන කෙලවරට මෙන්න මේක. ඒකත් එක්ක මෙන්න මේ වගේ view එකක් තියෙන මෙතන. උදේ පොඩ අපෑදිලිනේ. එතන ඉස්සරහින් තව පොඩි කන්දක් තියෙනවා. ඊට පස්සේ ওই දබුළු පාර තියෙන උතනින් එහා පැත්තේ. බස් ආයි මෙතන චූටි කන්දක් තියෙන. ඒක මාර ලස්සනයි. එතන ගල් කැටයක් වගේ චූටි කෑල්ලක් ගලක් ඉස්සරහට මේ වෙලා තියෙනවා. චූටිට ගල් කැටයක් වගේ පේන. ඉතින් තව ජලාශයක් තියෙනවා. ඉතින් එහාට නම දන්නේ නැහැ. පොඩ්ඩක් පහලින් කමෙන්ට් කරන් යන්න. ඇත්තට මොකක්ද කියලා මේ. ඒ වගේම මේ පැත්තෙන් තව කඳු සෙට් එකක් තියෙනවා. දැන් අපි ආව පාර අපේ බස්සෙන් බහැලා අර තියෙනව අර තියෙන්නේ පාර දඹුළු පාර. බස්සෙන් බහැලා අන්න තන පාරෙන් අපි දිගට මෙහෙට ආවේ. අපි පහු කරේ මෙන්න මේ කැලේ. මෙන්න මේ සයිඩ් එකෙන් තියෙන මේ කන්ද වටෙන් එළ දාන කැලේ සෙට් වෙන්නේ. මල පොල් අතු පොල් ගොඩක්ම තියෙනවා අපිට ගල්න හැමතැනම තියෙන්නේ පොල්. ඉතින් ඔන්නකයි මෙතන තාත් ඉතින් කුරුණෑගල කියන්නේ පොල් කොච්චර තියෙනවද පොල් ගස් පොල් ත්‍රිකෝණයට අය ගස් අතරින් අනිවාර්යෙන් පොල් ගහක් තියෙනවා. ඔන්න ගායිස් ඉතින් අපි දොළුකන්දර සමුදෙන්න කියලා හදන්නේ. අපි දැන් මෙතනින් යන්න කියලා හදන්නේ. ඉතින් මේ තියෙන්නේ අපේ හිටපු තැන. ඉතින් එතන තමයි අපි ටෙන්ට් එක ගැහුවේ. කිසිම දෙයක් නැහැ. අපි ඔක්කොම අස් කරලා යන්නේ. ඉතින් අපි අර ගනාපු සමහර දේවල් මේ ඉතිරිච්ච ටික දැන් පිච්චල වතුර දැම්මා. ඉතින් තියෙන අපි හිටපු තැන ඔක්කොම අස් කරලා තියෙන්නේ. කිසිම දෙයක් දාලා යන්නේ අපි ගනාපු දේවල් අරගෙන යනවා. ඉතින් එහෙමයි. යමු ඉස්සරහට. දැන් ඉතින් vlog එක එන්ඩ් කරන්න වෙලාව හරි. එක ගත්තා. ඔව්. ඔන්න දැන් ඔයාලට වෙනවා හොඳට මෙතන තියෙන ප්‍රපාත මේන තැන. මේ ප්‍රවේශමෙන් එන්න ඕන. අපල එනවා දේශම් විතර.
එහෙනම් guys වීඩියෝ එක එන්ඩ් කරන්න දන්නේ අපි ආයි අලුත් vlog එකකින් හම්බෙමු අනිවාර්යෙන් Facebook එකේ සපෝට් එකක් දාන්න සපෝට් එකක් දෙන්න බයි එපා බයි ඔක්කොම බයි දිල්ෂාන් ඉන්න බලාගෙන බයි බයි දැන් අපි දැන් දාන්න හොසල් දාන දා කමුණත් අපි වෙනවාරේ පෙන්වනවා නේද අනිවාර්යෙන් එහෙනම් guys අලුත් vlog එකකින් අලුත් location එකකින් හම්බෙමු. එතකම් මං ගිහින් එන්න මම travel with ජනියා